Finally, Pasi has come back to YouTube. So, you think you're untouchable? Word life. This is basic thugonomics. අවුරුදු දීශනෙන් පස්සේ පසියා නැවතත් ඇවිල්ලා තියෙනවා. පසියාගේ 2000 ෆෑන්ස්ලා වෙනුවෙන් වීඩියෝ එකක් අරගෙන. ජනප්‍රිය සම්මාන උළෙලේ දින එළිදැක්වීමේ ස්වර්ණමය රැය හැඩකෙරු ඇය වෝ බලමු. ආශිකී ලංකාවේ අවුරුදු භීෂණයත් එක්ක අපිට මිස්වෙච්ච දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි පොපියුලර් වර්ඩ්ස් කියයි, තරු රැයක් කියයි, බ්ලා බ්ලා බ්ලා. ලංකාවේ මහලොකු නලු නිලියෝ. එහෙම කට්ටියක් ඉන්නවා. ඒ කියන්නේ නමට හරි ඉන්නවා එහෙම සෙට් එකක්. එයාලගේ අතිවිශේෂ සුපිරි නර්තන හැකියාව සහ රංගන කෞශල්‍ය අපිට ඒකෙන් බලා ගන්න බැරි වුණා. මොකද අවුරුදු භීෂණේ දැන් මේ දවස්වල නම් ඇත්තටම අර මන්දබුද්ධික මටත් ඔය වගේම වයසක් තිබුණා. ඕගනයිස් කරපු අවුරුදු 30ක් වයිරල් යනවා. ඒ නිසා අපිට මිස් වුණා දරාස් එකෙන් ගෙන්නපු ඉන්දියන් ෆිල්ම් අවෝඩ්ස්. පසියට දෙන්න අවසර ඒකෙන් විදක් ඔබ හමුවේ ඔබට පෙන්නන්න. මොකක්ද සාමාන්‍යයෙන් ගෑන්ග් බෑන්ග් එකකදී ඔයාලා හෙඩ්සෙට් ගහගෙන මේ වීඩියෝ එක බලන්න. හෙඩ්සෙට් එකේ සද්ද අඩු කරගෙන බලන්න. හරියටම දීපිකා පදුකෝන් තැගියපු බෙට්ටක් වගේ. ඔතේ මංග කෑ කරදා මොනතරම් අසහනයක්ද තියෙන්නේ. මොක ඔගලා හොඳට බැලුවොත් අවධානයෙන් බැලුවොත් පේනවා ඇති පපුව මැද්දේ ඩිල්ඩෝ එකක් තියෙනවා. ප්ලීස් නටපන්. හැබැයි බොරු කරන්න එපා. පට්ට ලෝ බජට් ගහපු My Dead Comrade movie එකේ අර බැල් කෑල්ල බලපු උන් දන්නවා ඔච්චර පුකක් ඇයට නෑ කියලා. ඇයි පුකද බලන්නේ? අරුන්දති I love you. උඹ නිකන් හිතන්නේ බබා පොෂ්පොරක් කියලා. උඹ නිකන් පිම්පියෙක් විතරයි. මොහේ රංග ලගා දේ Skip it up and down. the fuck ඔක්කොම අතරේ ඇයි පසියාගේ බොලිවුඩ් ක්‍රෂ් එක වෙච්ච දීපිකා ඇක්ට් කරපු කිට්ට වරදේ සින්දු ටිකම කන්නේ. කිට්ට වරදේ නවුනා විඩමත් කිට්ට වරදේ නවුනා විඩමත් මෝ ඒ දෙන්නගේ පැද්දිල්ල. wow උඩ මං හිතන්නේ මේ නෝපේ What do you mean by that? උඩ කියක්වත් ගෙවන්නේ නෑ ඌ. මන්ට ගෙදර යන්නත් ඕනේ. මේ මට වැඩ ටිකකුත් තියෙනවා. වල්ලට කෑම දෙන්නත් ඕනේ. ජොක්කු ටික හොදලත් නෑ. උඩ ප්‍රශ්න ගොඩයි. ප්‍රශ්න ඔළුවේ තියන් ඌ ඒ ඩාන්ස් කරන්නේ.
ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව නිෂ්පාදනය වන බව මම මගේ සියසින් මත දැකගත්තා. ඒ පසි ඇඩ් කරපු ගන්න නෙමෙයි ඒ වීඩියෝ එකේ මේ බයි බලන්න. වීඩියෝ එකේ ඉවර වෙනකොට තියෙනවා. ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව නිෂ්පාදනය වන බව මම මගේ සියසින් මත දැකගත්තා. ඒ කියන්නේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කරාම නටන්න පුළුවන් වෙනවද? එතකොට ඔෆ් මාක්ස් කියන්නේ පිල් જાතියක්ද? ඒ පෙන්නුවේ තාත්තගේ දුවගේ නර්තනයක්. මේ වගේ වලට ඇත්තටම පස්සේ මොකුත් කියන්නේ ඒවලට ගරු කරන්න ඕනේ. මොකද ඔයගලන් දන්නවා ඉතින් පොඩි කාලේ දුවලා ආසයි තාත්තලගේ කරේ නැගලා යන්න. ඒ වගේ නොස්ටැල්ජික් අවස්ථාවක් පිළිබිඹු කරපු ඒ වගේ නර්තන වලට පස්සේ මොකුත් කියන්නේ නැහැ. ඔබේ සිනාලංග නෙත නැවතුණුදා ඔබේ කතා ඒ ඔයාලට මේ ව්‍යංගාර්ථය වශයෙන් පැහැදිලි කරන්නම්. ඒ කියන්නේ පුංචි කාලේ අපි එහෙම දුවව අතින් අල්ලන් කරේ තියන් යනවා. හරිද? ඊට පස්සේ අපිට ඒ දුව තරුණ අවදියේදී අපිට පොඩ්ඩක් අතහරින්න වෙනවා. පොඩි తాවකාලිකව. ඇයට නිදහස දෙන්න ඕනේ. ඔබේ කතා ළඟ සිත නැවතුණුදා දුව බිම දාලා මූ කරගෙන. නෑ තව දුවෙක් ඉඳලා. ඒ කියන්නේ උතලදී පෙල්ලුම් කරන්නේ. ඒ කියන්නේ දුව තරුණ වුණත් තාමත් තාත්තගේ පුංචි දුව කියන එක. ඒත් කැරකිලා ගියේ මේ නෑ ඒ ඇවිල්ලා අර තරුණ අවදීදී ප්‍රේමවන්තයෙක් හම්බුනහම දුව තාත්තගෙන් පොඩ්ඩක් ඈතට යනවා කියන එක තමයි ඒ කැරකිලා ගිහලා පෙන්නුවේ. සමහර විට ඒ දුව බඩුවක් නම් වට යන එක උනත් ඒක පෙන්වනවා. Two seconds later. හැඳින්නේ මේලෝ තලයේ ඕකේ පෙන්වන්නේ ඒ දුව එහෙම ගියත් තාත්තා පිටිපස්සෙන් එනවා. ඒ ගියාට එක දුවෙක් ඒක Why are you gay? ඒ ගියත් ඒ තාත්තා ඒ දුවල දෙන්නටම එක හා සමානව සලකනවා. එක දුවෙක් පස්සේ දුවලා ගිහිල්ලා අනිත් දුව අතරින්නේ නැහැ. ඒ කියන්නේ දුව කඩාගෙන ඒ කියන්නේ දුවට වැරදිලා ආවත් තාත්තා සමාව දෙනවා. දුව සමාව ඉල්ලනවා. තව එකෙක් ආවේ කොහෙන්ද? මම හිතන්නේ හොර ගෑණිගේ දුවටත් තාත්තා ආදරේ කියන එක පෙන්නන. තාත්තලට දුවලා තමයි තමන්ගේ අභිමානය කියන එක තමයි ඒ අවසාන නර්තනාංගයෙන් පිළිඹු වෙන්නේ. රංගන ශේත්‍රයේ ඉන්න මන්දබුද්ධික පිරිසගේ වීඩියෝස් පෙන්නුවේ. දැන් පස්සේ අපි එන්නේ TikTok එකෙන් ඒ ශේත්‍රයට එන්න දඟලන හාල් කෑලිවල වීඩියෝස් ටිකක් අපි බලමු. ගජනායක එල්ලහලක ගජනායක ගොම්පලිය ගජනායක පූරුකුණ ගජනායක මීහරක ගජනායක ගොන්න එනවා ගජනායක ගොන්න එනවා ගජනායක. අපි ඊළඟට බලන්න යන්නේ ඔස්කාර් සම්මාන වලට නිර්දේශ විය යුතු නිර්මාණයක්. මොහු පවසන විදියට ඇත්තටම අර බලපු හාල් කෑලි නෙවෙයි නළු නිලියෝ. මුල්ලා තමයි ඇත්තම නළු නිලියෝ. මේක දාපු එක කියන විදියට අපි බලමු. ඒ මට යන්න එපා කියන්නේ මට යන්න ඕනි. අයියෝ ළමයෝ තේරුම් ගන්නවා තමුසෙට වඩා මම මේ සමාජය ගැන දන්නවා. ඔයාලා දැක්කේ කෝච්චි එකදී ඉපදිච්ච කොල්ලෙක්ව. ඌ ඒකයි බලවන්නේ නැති. කියන්නේ පොඩි කාලේ ඉඳන් මේ පුරුද්දෙන්නේ කෝච්චි වල ළමයි ඉපදිනවා. මාව නීති දාලා හිර කරන්නද? ඒ මුලෝ හරි එහෙනම් තමුසෙ ඕන මගුලක යනවාකෝ. ඌ කලින් මාර්ගය බලාගෙන හිටියා යන්න ඕන කොහෙටද කියලා පෙන්වන්න කෙල්ලට. හරි එහෙනම් තමුසෙ ඕන මගුලක යනවාකෝ. තමුසෙ ඕන මගුලක යනවාකෝ. ඕන මගුලක යන්න කියලා තෝපාර පෙන්වන්න එපා. ගොම්පත්.
පැටියෝ කොහෙද මේ යන්නේ? පොඩ්ඩයිද අරුදේ අත තිබ්බේ බල ඒකිගේ දකුණු රහිසට ඌ උගේ වම් මත තියෙනවා. ඒකිගේ දකුණු රහිස උගේ වම් මත. හරිද? ඒකිගේ වම් රහිස උගේ දකුණු අත. What the fuck? පැටියෝ කොහෙද මේ යන්නේ? ලක්කරයි. අහකට ගන්නවද? ඌ කියනකම් අහන් ඉඳලා තමයි අහකට ගන්න කියලා කියන්නේ. ඒ කියන්නේ මේකේ ඇදගෙන ගිහලා දූෂණය. අවුල නැද්ද කිව්වට? I mean, it's alright. Like, හරි මේක ඇදගෙන ගිහිල්ලා බලහත්කාරයෙන් මොකක් හරි අතවරයක් කරාට පස්සේ කරලා ඉවරුනාට පස්සේ තමයි කියන්නේ එළියට ගන්න ඕක. It's her choice. මේ යන්නේ. බෝඩ් හරි ඉන්න පාඩුවේ. ඌට මම හිතන ඩයලොග් එක අමතක වුණා. ඌ කැමරාව දිහා බැලුවා. ඌ කොලේ තියන් ඉන්නවා. මූදේ උඩ කැමරාකාරයා. තන්නාවේශ මෙමිණියමට පාඩුවේ ඉන්න දෙන්නේ ඈ තන්නාවේශ මෙමිණියමට පාඩුවේ ඉන්න දෙන්නේ මූ මං හිතන්නේ මැරිච් එකෙද්ද කොහෙද ඌ අර කෙල්ල අතන දිව දාලා ආවා. ඌ ඊට පස්සේ ඉස්සරහින් ආයි මතුවෙලා. how? Hold on, bro. How? තන්නාවේශ අර එකපාරට මරුගේ එතන ඒකි මතුවෙලා. මුන් දෙන්නම භූතේ. මෙමිණියමට පාඩුවේ ඉන්න දෙන්නේ අඩවඩෝ මේ ලැජ්ජ නැද්ද අනුන්ගේ වල්ලතු වලට පයින්න? අනුන්ගේ වල්ල මොකක්? පාඩුවේ ඉන්න දෙන්නේ අඩවඩෝ මේ ලැජ්ජ නැද්ද අනුන්ගේ වල්ලතු වලට පයින්න? පාඩුවේ ඵලයන්. වල්ලතු? අඩවඩෝ මේ ලැජ්ජ නැද්ද අනුන්ගේ වල්ලතු වලට පයින්න? පාඩුවේ ඵලයන්. 2,000 years later. අනේ මට සමා වෙන්න සුදු මම දන්නේ නැහැ මෙච්චර සමාජෙ මිනිස්සු දරුණුයි කියලා දරුණුයි. උඹට අරුව පෙවුනේ දරුණු එකෙක් වගේද?